රුසියාව හා යුක්‍රේනය අතර ගැටුමට 2025 12 වෙනි මාසයේ 20 වෙනිදා වන විට දින 1395ක් ගත වෙලා තියෙනවා. අපි අදත් මේ වීඩියෝවෙන් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව තොරතුරු සොයා බලමු. රුසියාව විසින් පසුගිය පැය 48ක කාලය තුල යුක්‍රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ වරායන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළා. එම ප්‍රදේශයේ බාර යුක්‍රේන ආණ්ඩුකාරවරයා සඳහන් කළේ මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් තවත් 15 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා රෝහල්ගත කර සිටින බවත්. මෙම ප්‍රහාර සඳහා රුසියාව බැලිස්ටික් වර්ගයේ මිසයිල්ද ඩ්‍රෝන යානද භාවිත කර ඇති බවත් එහිදී යුක්‍රේන ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා. මීට අමතරව රුසියාව විසින් යුක්‍රේනයේ ඩිනිප්‍රෝ කලාපයට ෂෙල් වෙඩි හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශයේ යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය බලශක්ති පහසුකම් අත්හිටුවා ඇති බව ප්‍රදේශයේ බාර යුක්‍රේන රාජ්‍ය පරිපාලන වැඩබලන නිලධාරියා සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මෙම සටන් අතරතුර යුක්‍රේනය විසින් තමන්ට ගිලිහී ගිය නගරයක් වන කුපියන්ස්ක් නම් වන නගරේ පාලනය සිතට ගැනීමට සමත්ව ඇති බවට සඳහන් වෙනවා. මේ යුක්‍රේනය විසින් ලබාගත් වැදගත් යුදමය ජයග්‍රහණයක් ලෙසද සැලකෙනවා. කෙසේ වෙතත් තවදුරටත් මෙම නගරය අත්පත් කර ගැනීමේදී ඇති වූ සටන් ඇවිල යන බවටයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධව වැඩිදුර තහවුරු කරන ලද තොරතුරු තවමත් දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කර නැහැ. පවතින යුදමය තත්ත්වය මත යුක්‍රේනයට ලැබෙන ආධාර සම්බන්ධව සොයා බැලීමේදී යුරෝපා සංගමය විසින් යුක්‍රේනයේ ආර්ථික අවශ්‍යතා සඳහා ඩොලර් බිලියන 105ක ණය මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. පසුගිය සිකුරාදා රුසියානු නායක ව්ලාදිමිර් පුටින් මහතා විසින් පසුගිය වසරක කාලය තුල රුසියාවේ ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී රුසියානු නායකයා විසින් යුක්‍රේනය හා සම්බන්ධව පවතින යුද්ධය මූලිකත්වය කරගෙන තොරතුරු ඉදිරිපත් කළා. එහිදී රුසියානු නායකයා සඳහන් කළේ සාමය සම්බන්ධව තම කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ඇති මූලික පියවරක් වන රුසියාව අත්පත් කරගත් යුක්‍රේන භූමිය සම්බන්ධ සාකච්ඡා කිරීම හිතාමතාම යුක්‍රේන නායක සෙලන්ස්කි මහතා විසින් පැහැර ඇති බවයි. තවද යුරෝපය විසින් යුරෝපය තුළ ඇති රුසියානු දේපල හා මුදල් සියල්ල තහනම් කර තිබීම ඒවා එම රටවල භාවිතයට යොදා ගැනීමට ගන්නා උත්සාහයක් බවත් එම පියවර සොරකමකට එහා ගිය මංකොල්ලයක් වන බවටත් රුසියානු නායකයා වැඩිදුරටත් සඳහන් කළා. එහිදී ඔහු කියා සිටි තව දුරටත් මේ ආකාරයෙන් යුරෝපය කටයුතු කිරීම තුළින් ඔවුන් සොරකම් කළ ඕනෑම දෙයක් රුසියාව වෙත ඔවුන්ට කවදා හෝ ආපසු ලබා දීමට සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම කතාබහ මේ ආකාරයෙන් යන අතරේ මේ සතිය අවසානයේදී මියාමි වලදී පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ස්ථීර සාමයක් ගෙන ඒම සඳහා රුසියාවේ නියෝජිත සිරිල් දිමිත්‍රිව් ඒ වගේම ට්‍රම්ප් මහතාගේ නියෝජිත ස්ටිව් විට්කොන් ඒ වගේම ජැරඩ් කුෂ්නර් යන මහත්තුරුන් එකතුයි හමුවක් යොදාගෙන තියෙනවා. අපි තවත් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව අලුත් වීඩියෝකින් නැවතත් කතා කරමු. ඔබ තාමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බටන් ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සවුරුදු ඔබට මතක් කරන අතරේ 0.7433 දරන WhatsApp අංකයෙන් අප හා සම්බන්ධ විය හැකි බවත් ඔබට මතක් කරන්න කැමැතියි. තවත් අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.